Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang Panatipata veramani sikkhapadang samadhiyami Atinādāna veramani sikkhapadang samadhiyami Kāmesu micchācāra veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Surāmeraya maccapamā daṭṭhāna veramani sikkhapadang samadhiyami Appamādena sampādeta සාධාරණ දෛ සද්ධාවති සම්පන්න කාර්මික පින්වත්නි දැන් මේ මිත්‍රි පාන්දර අප ලෝත්‍රාමාමයනිකුන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ ශරීරයෙන් ශේෂ වූ ඒ සර්වඥ ධාතුන් වහන්සේලා උදෙසා මේ මිත්‍රි පාන්දර උතුම් සම්බුද්ධ පූජාව ඉතාමත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව තැන්පත් කරලා දැන් පූජා කිරීමටයි බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් ඒ සියලු සම්බුද්ධ පූජාවන් සෝදානම් කරගෙන බොහොම ගෞරවයෙන් තැන්පත් කරලා දැන් අපි හැමෝම එකට ගාථා කියමින් උන්වහන්සේ ජීවමාන සංඥාවෙන් වැඩෙන්නවා කියන හැඟීම හදවතේ දරාගෙන උදෑසන උතුම් බුද්ධ පූජාව අපි හැමදෙනාම
අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාදු 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 නිවේදයාමි සම්බුද්ධං වේදයාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙත්තං ආසභං වන්දාමි චේතියං සම්මං සම්බදාමි සුපතිත්ථිතං සාරීරික ධාතු මහබෝධින් බුද්ධ රූපං සකලං සදා සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභං පානීයමිතං භගවා පතිගන්හාතු මුත්තමං වන්නගන්ධ ගුණෝපේතං ඒකං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ ගමසාරම්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනා භංගන්තේන පූජයාමි තථාගතං ආදිවාසේතුනෝ වන්තේ පානීයං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ වන්තේ අනු
ජීවමාන කාලයේ වැඩ සිටින අවස්ථාවේදී ආනන්ද මහරහතන් වහන්සේ උන්වහන්සේ වෙනුවෙන් ඒ සියලු ප්‍රතිපහසුකම් සැපයුවා වගේම අපේ විශේෂයෙන් බාලදක්ෂ මාවතේ ප්‍රධාන දායකත්වය දරමින් සසංග මහත්මයා ප්‍රධාන සුදීකා මහත්මිය ප්‍රධාන ඒ පින්වත් හැමදෙනාම සංවිධායක මණ්ඩලයේ හැමෝම එකට එකතු වෙලා නිදි බලාගෙන මේ උතුම් වූ පින්කම බොහොම ලස්සනට සිද්ධ කරන්නට කටයුතු සූදානම් කරලා උදෑසන බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ සූදානම් කරගත්ත කිරියාහාර පූජාව ලෝතර බුදු පියාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදු ගුණයන් මෙනෙහි කරගෙන උන්වහන්සේට පූජා කරන්නට යෙදුණා. ඉතින් මේ උතුම් පින්කමේ ආනිසංසයෙන් අපේ මෙලොව පරලොව දෙලොව සුවපත් වේවා. මේ දුක්ඛිත වූ සංසාරය නිමා කොට ලබන උතුම් නිවන් අවබෝධයේ පිණිසම මේ උතුම් පින්කම් අපි හැමෝටම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, ඉතින් ප්‍රධාන දායකත්වය ලබන ඒ පින්වත් හැම දිනාටම සතර පෙරේ දායක පින්වත් හැම දිනාටම මේ උතුම් වූ පින්කම ඒකාකාරීව උතුම් ආශිර්වාදාත්මක පින්කමක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ අති ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේලා ඒ වගේම මේ විහාරස්ථානය එදා මෙදා දක්වා සංවර්ධනය කරන්නට අපකැප වී කටයුතු කරන්නට යෙදුණු ක්‍රියා කරන්නට යෙදුණු පින්වත් සතර පෙරේ දායක පින්වත් හැම දිනාටම ඔබ නමින් මියගිය හැමෝටම මේ පින් ලැබේවා. එයත්වත් මේ වාසනාවන්ත පින්කම් දැකලා බලලා සතුටු වේවා, අනුමෝදන් වේවා, අමා මහ නිවනින් සැනසෙත්වා කියලා හිතාගෙන හැමෝම ඉදම් මේ ඥාතීනම් හෝතු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපවත් ලෝකීය සම්බුද්ධ ශාසනය සුරකින ඉෂ්ඨකාමී ධාර්මික දිවි දේවතාවුන් වහන්සේලා පින් අනුමෝදන් වේවා. අනුමෝදන් මෙවැනි වාසනාවන්ත පින්කම් සිද්ධ කරන අපේ දායක පින්වත් හැමදෙනාම නිදුක් නිරෝගීව කලට වේලාවට නිරුපද්‍රිතව රැකබලා ආරක්ෂා කරගනිත්වා. විශේෂයෙන් මේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කිරීමේදී පුරෝගාමීව කටයුතු කරන්නට යෙදුන අපේ සසංක රාජපක්ෂ මහත්මයා, ඒ සහෝදර පිරිස, ආදරණීය මෞතුමිය ප්‍රධාන ඒ පින්වත් හැම දෙනාටම ඒ වගේ මේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම අපට ලබා දුන්නු බුදුරාජ්‍ය මණ්ඩලීය බෞද්ධ කවුන්සිලයේ ඒ පින්වත් හැම දෙනාටම අපි මේ වෙලාවේදී නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින අතිගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන ගරු කටයුතු මහා සංඝරත්නයටත් මේ වෙනුවෙන් මහන්සි වෙච්ච පොදුවේ පින්වත් හැම දිනාටම උතුම් දෙවියන්ගේ ආශිර්වාදය, රැකවරණය, ආරක්ෂාව නිතින් උදාපත් වේවා. ඔබ හැම දිනාටම අප හැම දිනාටම බලපා තිබෙන සියලු කරදර බාධක අපලපත්‍රව ග්‍රහ දෝෂ දුරු කරගෙන මෙලොව යහපත සැනසෙල්ල ඇති වේවා. කායික සුවය ලැබේවා, මානසික සුවය ලැබේවා. ඉදුක් බව නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා. දෙවියොත් මේ වාසනාවන්ත පින්කම් දැක බලා සතුට වේවා, අනුමෝදන් වේවා. උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා හිතාගෙන හැමදෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න
එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ අවසාන වශයෙන් ප්‍රාර්ථනාවත් තබාගමු. මේ උතුම් පින්කමේ ආනිසංසයෙන් අපි හැමදෙනාටම සංසාරේ දස අකුසල් කරවන දුදන අයහපත් නෑහිත මිතුරන්ගේ ආශ්‍රයක් නොලැබේවා. දස කුසල් කරන දස පින් කරන අපි නිතරම යහපතට යොමු කරන කල්යාණ මිත්‍රාශ්‍රයක්ම සැලසේවා. අප නමින් මියගිය සියලු ඥාතීන්ටත් දෙවියන්ටත් අපි ඔබ හැම දිනාටම අපි හැම දිනාම ප්‍රාර්ථනා කරන ජාත්‍යාදී සසර දුක් නැතිකොට ලබන උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට මේ කරන්නා වූ සියලු පින්කම් සසර පුරුද්දක් වෙලා උතුම් අමා මහ නිවනින් සැනසීම ළඟා කර ගැනීම සඳහා උතුම් පාරමී ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් තබාගමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුංචතු. සාදු සාදු සාදු. දෛ හැමදෙනාම වන්දනා කරගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සංපත්ති සග්ග සංපත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.